අපි හැමෝම දන්න ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදු 14කට කලින් ඒ සිද්ධිය ඒ විදිහටම නවකතා පොතක ලියලා තිබ්බා කියලා කලින් දැනන් හිටියද? ඒ කියන්නේ ඒ නවකතා පොත ටයිටැනික් සම්බන්ධයෙන් කියන අනාවැකියක්ද? එහෙම නැත්නම් මේකත් යම් කිසි ආකාරයක කාලතරණයක්ද? 1898 දී මෝගන් රොබර්ට්සන් කියලා රචකයෙක් Fidelity or the Wreck of the Titan කියලා නවකතා පොතක් ලියනවා. මේකේ සඳහන් වෙන්නේ උතුරු ඇට්ලාන්ටික් සාගරයේ අයිස් කුට්ටියක හැප්පිලා ගිලිලා යන ටයිටන් කියලා සුපර්භෝගී නෞකාවක් ගැන. ඉතින් විශේෂම දේ තමයි මේ කතාවේ නැව සහ ඒ අනතුර සිද්ධ වෙන ආකාරය අපි හැමෝම දන්න ටයිටැනික් නැවට හැම අතකින්ම සමානකම් කියනවා. ටයිටැනික් නැවේ එන විශාලත්වය, ඒ වගේම නැවේ වටිනාකම, නැවේ ගමන් කරන්න පුළුවන් මගීන් සංඛ්‍යාව, ඒ විතරක් නෙමෙයි හැප්පෙන වෙලාවේ නැව ගමන් කරන වේගය පවා මේ හැම දෙයක්ම ඒ විදිහටම රොබර්ට්සන්ගේ නවකතා පොතේ මෙයා කලින් ලියලායි තිබ්බේ. කොහොම වුණත් දෙවියන්ටවත් ගිල්ලන්න බෑ කියලා කියපු මේ ටයිටැනික් නැව 1912 හරියටම අප්‍රේල් 14 වෙනිදා රොබර්ට්සන්ගේ නවකතාවේ සඳහන් වෙලා තිබ්බ නැව වගේම උතුරු ඇට්ලාන්ටික් සාගරයේ අයිස් කන්දක හැප්පිලා කතාවේ තිබ්බ විදිහටම නැව දෙකට කැඩිලා ගිලිලා යනවා. ඉතින් ටයිටැනික් නැවේ සිද්ධ වුණ විශාල ජීවිත හානිය වළක්වා ගන්න නැවේ ප්‍රමාණවත් ආරක්ෂක බෝට්ටු තිබ්බේ නැහැ කියන එක අපි හැමෝම දන්න කාරණාවක්. කොහොම වුණත් රොබර්ට්සන්ගේ නවකතාවේ මේ සම්බන්ධයෙන් එයා පැහැදිලිවම එයාගේ පොතේ ලියලා තිබ්බා. කොහොම නමුත් මේ කරුණු සලකලා බලද්දී අපි හැමෝටම තේරෙන දේ තමයි මෝගන් රොබර්ට්සන් කියන රචකයා අවුරුදු 14කට කලින් එයාගේ නවකතා පොතේ ටයිටැනික් සිදුවීම ගැන පැහැදිලිවම ලියලා තිබ්බා. ඉතින් මෝගන් රොබර්ට්සන් මේ සම්බන්ධයෙන් කලින් දැනන් හිටියද? එහෙම නැත්නම් හැම මිස්ට්‍රි කතාවකම අපිට ඉස්මතු වෙන කාල තරණයට මේ කතාවත් සම්බන්ධයිද කියන එක අපිට ඊළඟට මතුවෙන ප්‍රශ්නයක්.